නම් මේ ළඟදී මේ කවල් ගන්නත් ඇති ටීවී ගියාගෙන නිවුස් එකේ පියාගෙන අපේ 10 වසර ලේවාලේ 10 වසරේදී ඒ ලෙවල් මැත්ස් කරලා මොරටු විශ්වවිද්‍යාලයේ ඩෙඩ්ලයින් එක ළඟ. දැන් ආදී ආයේ කතාව. ගන්නේ ටීවී එක දෙන්නවා. ටීවී වැඩ කරනවා. ටීවී වැඩ ගන්න. ඊට මම අපි channel එකේ වුණා. එයා තමයි ලංකාවේ මේ ඉන්නේ. ඊයි channel මුවාහි ඊට දෙවියෝ ඔක්කොම ඒවා හරි. හේතුව එයා තමයි ලංකාවේ අඩුම වයසේ විශ්වවිද්‍යාලයේ පළවෙනි ළමයි. 10 වසරේ ඉඳලා ඔයාලා තේරෙනවද? 10 වසර ප්‍රශ්නයක් පරිහරණය කරගෙන යනවා ඔයාලා පුළුවන් විශ්වවිද්‍යාලයට. අද එයා ගියා. දැන් යා කොහොමද ගියේ? එයා උනන්දුවෙන් ගියේ. කොපි වෙලේ නැහැ. ඉතින් එයා උනන්දු වෙලා පාඩස් වල එයා ගියා. හරි. හේතුව දෙන් ඉතින් දැන් ඔයාලට ඕනම දෙයක් තත්කාල අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඔයාලට චරිතේ ඔයාලා කරන්නේ නේද? ඉතින් මේක පැය 3ක් පාඩම් කරන්න ඉතින් කවුරුත් කරන්නේ. මම අදුව දෙනා වාගාවේ මම කියලා දෙන්නේ විත්තියක් බඳින්න ඕන රම්බකෝලි මෙතන යාපරුනේ මෙතන අනු විත්ති ඒක සමාසුව කියන්නේ අදයි එළුම්බුරු දෙයක් කියන්නේ එළුම්බුරු හදලා දෙන්නේ මේ දියාර වටේන තුණු 26ක් තියෙනවා අනු බන්නේ අනු 26ක් තියෙනවා ये 26 අතරමැද තියෙනවා ටේබල්. හරි ටේබල් කියන්නේ අර ටේබල් ළමයි. අංගී වලින් ටේබල් හරි ඒ කේබල් තියෙනවා හැම කරුවක්ම සම්බන්ධයි. හරි උඩ තියෙනවා මෙන්න දෙපාර්ශ්වයේ වගේ එළුම්බුගේ මෙන්න එතන තියෙනවා නෙළුම්බුගේ මල නේද? මෙන්න මේ මලට තමයි ඔය කණු 26 කේබල් 26 සම්බන්ධයි. මේව ඒ අනහම කණුවටම කේබල් එක සම්බන්ධයි. හරි. එතකොට මෙතන කීයක් සම්බන්ධ වෙලා කියනවද? හරි. මෙතන ලම්බක නිස්සය බෝස් කරලා තියෙනවද? එකක් කොයි ලම්බක ඉති නැහැ. හරිද? අනිකර කණු 26කින් ගා සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. ඊට අමතරව මේකේ ඔයාලට තේරෙනවා සාමාන්‍ය දැන් එහෙම දියෙදි දියන. ඒක මෙහෙම හිතාන්න පුළුවන්. නේද? මේ හිතාන්න බෑ. ඇයි ඒ? බැලන්ස් එක ගන්නෑ. හරි. ඔයා හිතන්න මේ නෙළුම් කුළුන බැලන්ස් කරලා තිබ්බා කියලා. මෙලින් බාන්න තිබ්බා. හරි. උලන් එන්නේ නැද්ද? උලන් එන්නේ. හරි. සාමාන්‍ය ඔය වගේ දුන්නක් ඔල්ලට සාන උලක් කිව්වොත් 60 කිලෝමීටර් 100ක වගේ උලක් වෙනවා නම් මේ කුළුනේ ඇලවෙනවා. මේ ඉතල කියන්නේ. උඩට යන්න ස්මූත් එකනේ. උඩ ඇලවෙනවා. හරි. එහෙමනම් මේන ඇලවෙන කුළුනේ ඉන්න පුළුවන් නේද? ඒක හොටෙල් එකක් කියලා කියන්නේ නේද? වත් ගන්න පුළුවන්ද මේ එල්ලෙන කුළුනේ වත් ගන්න පුළුවන්ද? හරි. දැන් අත්පඩම් බරුව දෙසුන්න එල්ලෙන. දැන් අස්තේන වෙන්නේ. ඒක අර කේබල් 26ක් තියෙනවා. කේබල් 26 ඉතල සම්බන්ධ වුණාම වෙන්නේ ඔය කේබල් 26 කොනුනේ දාලා. හරි කියන්නේ මත මල අල්ලන්නේ. හරි. එතකොට උල වෙනකොට මේ වටේට තියෙන අපේ නේද? උල පානේ පෙන්ටක් ගහලා තියෙන්නේ. ඒක ලොල්ලෙන. ඒතර උලකට මේ උලගේ නීතිය තමයි උලක මොකක් කරේකට රැඳුනම ඒ වදින වස්තුව පොඩ්ඩක් කලර වුණානේ උලකට ඇද. තේරෙනවද? මේ බෝඩ් එක මට ප්‍රශ්නයක් නෑ. ඔබ නම් පොඩ්ඩක් හොල්ලක් කියලා ඔය දෙන්න. ඒක උලකට තියෙනවා. හරි. ඒක වින් පවර් කියලා තියෙන රෙසෙප්ට් එක මේ වගේ පුරා පිටරයන්නවා. උලකට යම් කිසි ගැටෙද්දී ඒ ගැටෙන වස්තුව යම් කිසි චලනයක් වෙනවනම්
උලගේ බලපෑම අවම. ඒ සූත්‍රය තමයි පාවිච්චි කරලා තියෙන්නේ දැනුම. එතකොට දැන් එන්නම්කෝ ඔයාලගේ ඉංග්‍රීසි කියන මේ ඩොක්ටර් හදන්නේ. ඔයාලා කියනවා අපිට කියලා තියෙන කෙලින් කිත්තියලන්න අපිට බෑ රවුමල කිත්තියල. ඉඳලා ආරෙන්නේ. එහෙම ඉන්නවද මෙනුම් තුනක් වෙනවද? නෑ. ඒ වගේ තමයි දාන්න. මම ඔයාලට කියලා දුන්නේ මේ. හැබැයි මම ඔයාලට නහන්නේ මොකද්ද? විෂම පාද තියෙන ත්‍රිකෝණයක මිශ්‍රය වර්ග. මම ඔයාලට දුන්නේ සමපාද ත්‍රිකෝණයක් තියෙන මිශ්‍රයක වර්ගයක්. තේරුණාද? දැන් ඔයාලා කල්පනා කරලා හදන්න. ඒක නෝරුවක්. U එකයි ඔයාලා අහන දේ අතර ඔබ කරන දේ කල්පනා කරලා කරන් බලන්න. ඊට පස්සේ මේව දෙයක් තියෙනවා. හරිද? මම දැන් ඔයාලට ප්‍රශ්නයක් අහන්න. දැන් ඔයාලා හිතන්න අහගන්න. දැනගත්ම ප්‍රශ්නයක්. හරිද? දැන් ඔයාලා බස් එකකට නැගිටිනවා. බස් එකට නැග්ගම කවුද ඔයාලෙන් ප්‍රශ්නයක් අහනවද? බස් එකේ කවුරුද ප්‍රශ්න අහනවා? කවුද අහන්නේ? දොස්තර අහනවා මොනවද අහන්නේ ප්‍රශ්නේ? කොහෙද යන්නේ? දැන් හිතන්න දැන් මේ අපි බස් එකේ ඉන්නේ. මම තමයි කොන්දොස්තර. මම දැන් ඔයාලගෙන් අහුව ප්‍රශ්නයක්. කොහෙද යන්නේ කියලා. හරි. ඔයාලා කොන්දොස්තර එහෙම අහද්දී ඔයාලා මට දුන්න උත්තර දෙන්න පුළුවන්ද? දැන් එකෙක් කිව්වා අර කෙරවල ඉඳන් එන්නේ. හරි. අරූ කිව්වා තාම හිතලා නැහැ. හරි. බස් එකට නැගලා අපිට කියන්න පුළුවන්ද? මට තාම හිතා ගන්න බෑ කොහෙද යන්නේ කියලා. ටික වෙලාවක් යනකොට බලමු මං මතක් වුණොත් කියන්න. හරි. තව සමහරක් අය කල්පනා කරනවා. කොහෙද යන්නේ? හරි. තේරුණාද? මේකත් ඒ වගේ තමයි. හරි. ඔයාලා මේ ඉන්නේ තේරුණාද? අර ජීවන ගමන කියන බස් එකේ තමයි ඉන්නේ. තේරුණාද? එතකොට ඔයාලගේ ජීවිතේ ඔයාලා කවදා හරි නතර වෙන්න ඕන දැනක් තියෙනවානේ. හරිද? සමහරක් ඉත මෙහෙමයි. දැන් මම බස් එකේ නැගිද්දි මට කියන්න බෑ. මම අපි හිතමු මම කොළඹ යන්නේ. හරිද? සමහරක් ඉත මම කඳාන හරියට යනකොට බස් එක කැඩෙනවා. මට කොළඹටම යන්න පුළුවන් වුණාද? නෑ. එහෙම කියලා මම වැඩේ අතාරිනවද? නෑ. මං කඳානින් බැල වෙන බස් එකකින් යනවා. නේද? දැන් ත්‍රිවිල්ලක් ගන්න. ඒ වගේ තමයි අපේ ජීවිතේ. හරිද? හැබැයි අපිට තියෙන්න ඕන මොකක් හරි යන්න තැනක්. තේරෙනවද? ඔයා ඉන්නේ දැන් මේ කොහේ හරි يعني ඔයා මේ ස්ටාර්ටින් පොයින්ට් එකේ නෙවෙයි ඉන්නේ නේද? ස්ටාර්ටින් පොයින්ට් එක කියන්නේ ඔයා අතදරුවෙක් වෙනවා. අතදරුවෝ නේද? ඔයලා ඉන්නේ. ඒ කියන්නේ ඔයා දැන් ඔයාගේ ගමනේ මේ හරියට වගේ ඇවිල්ලා ඉන්නේ. හරිද? ඔයා මේ ගමනේ මෙච්චර දුරක් ඇවිල්ලා ඔයා තාම දන්නේ නැහැ කොහෙද යන්නේ. එහෙම ගමනක් යන්න පුළුවන්ද? යන්න බෑ. තේරෙනවද? මම කියන දේ ඔයාලට පැහැදිලි වෙනවා ඇති කියලා මම හිතනවා. හරිද? අනිවාර්යයෙන්ම ඔයාට එහෙමයි අනිත් එක ඔයාට යන්න පුළුවන්ද බැරිද කියන එක ඒක ඔයා යන ගමන මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ දැන් ඔයාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ නම් ඔයාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියමුකෝ. සමහරක් විට මේ බස් එකට ඔයා එතනට අරන් යන්න බැරි වෙන්න පුළුවන්. තේරුණාද? ඒ වුණාට ඔයාට ડોක්ටර් කියන තැන දන්න නිසා ඒ බස් එක මොකද කරන්නේ? ඔයා එතනට අරන් යන්න පුළුවන්ද බැරිද කියලා උත්සාහ කරනවානේ. ඒ බස් එක කියනවා මට එහෙම වෙලා තියෙනවා. මම එක සැරයක් ඔය මේ කඩවත පැත්තට යන්න ඕන වෙලා එයාට මං කිව්වා මට කඩවතට යන්න. එතකොට එයා කිව්වා හරි ඔයා මල්ලි එහෙනම් මේ මයන් මාත් එක්ක ගිහිල්ලා ඔයා මම බොරැල්ල හරියට දාන්න. ඔයා එතනින් බස් එකක් අරන් යන්න. එහෙම කියන්න පුළුවන් නේද? දැන් ඔයාලගෙන් මම මේක තමයි හෙව්වේ. ඔයාලා කොහෙටද යන්නේ? එතකොට ඔයාලා දැන් එක එකනා මට සමහරක් අය කිව්වනේ බිස්නස් වුමන් කෙනෙක් වෙන්න ඕනේ කියලා කිව්වා. හරි සමහරක් අය නර්ස් වෙනවලු, ડોක්ටර් වෙනවලු. හරි මොකක් හරි වෙනවනම් අවුලන්නේ. හරිද? අර මොකුත්ම නැතුව මේ ගමනේ යනවා කියන්නේ හරි මෝඩ වැඩක්. තේරෙනවද? එතකොට ඔයාලා ගමනක් නෙමෙයි යන්නේ. තේරෙනවද? තරවා ගමනක් නෙමෙයි යන්නේ. තේරෙනවද? එහෙම යන අය ඉන්න පාරේ වල දැකලා ඇති. දැකලා තියනවද? ඉරිච්ච ඇඳුම් ඇඳගෙන හරිද? කොණ්ඩේ එහෙම නිකන් අර ජීවිතේ නාල නෑ වගේ. නේද? සමහරක් අය පොඩි අර පරණ බෑග් එකක් ගෙල්ලගෙන ඊයක් කර ඉල්ලනවා. හරිද? එයාලට එහෙම නෑ. එයාලට මේ තනක් නැහැ. තේරෙනවද? තනක් නැත්තම් වෙන්නේ ඒ වගේ එක්කෙනෙක් තමයි වෙන්නේ. තේරෙනවද? හීනයක් ගමනක් නැති එක්කෙනෙක් නතර වෙන්නේ අන්න ඒ වගේ තැන. තේරෙනවද? මම දැන් ආයෙ ප්‍රශ්න අහනවා. හරිද?
දැන් බස් එකේ වුණ දැන් මම ගොන්දොස්තර එනවා. හරිද? කොහෙද යන්නේ කියලා අහුවම තනක් කියන්න ඕන හරියට කියන්න ඕන. තේරුණාද? මම මෙතනට තමයි යන්නේ. තේරුණාද? ඒ යනවාද බෑද කියන එක ඒක පස්සේ බලමු. හරිද? ඉතලා යන්න තැනක් තියෙන්න බෑ. දැන් කියන්න බෑ. කොහෙද යන්නේ? ඔයා කියන්න. මන්ද නේ කියලා. තාම ඒ බස් එකේ ඉන්න කට්ටියට තාම මේකක් නැහැ කොහෙද යන්නේ කියලා. හරිද? එමේ යන්න බෑ. හරිද? මම මේ කියන දේවල් හොඳට ඔලුවට ගන්න. තේරෙනවද? මේ මං කියන එක ප්‍රශ්නේ සාමාන්‍ය ප්‍රශ්නයක් නේද? ඕන පොඩි ළමයිට තේරෙනවා. ඔයා බස් එකෙන් නම් ගම ඔයාට කොහෙද යන්න තියෙන්නේ කියලා ඔයා දන්නේ නැතුව බස් එකේ යන්න බෑනේ. වැඩක් නෑ ඔයා එකයි යන්නේ නැහැ. තේරෙනවද? ඒ වගේ තමයි අපි පන්ති කරද්දි. තේරෙනවද? අපි ඔයාලට මේ දැන් සෙමිනාර් ගන්නේ. තේරෙනවද? සෙමිනාර් එකේදී ඔයාලට මේ හැමදාම උගන්වනවා වගේ මේ පිස්පේ තියාගන්න පිස්පේ අඳගන්න ඒව වැඩක් නැහැ. තේරෙනවද? අපි ඔයාලට දෙන්න ඕනේ ගයිඩන්ස් එකක්. ඒ කියන්නේ මඟ පෙන්වීම. තේරෙනවද? හේතුව ඔයා වගේ ළමයෙක් විදියට අපි ඉඳලා තේරෙනවද? අපි යම්කිසි දුරක් ගන්න එතනට ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් අපි හීනෙටයි අපි ඉන්න තැනට අතර ලොකු දුරක් නැහැ. අපේ තේරෙනවද? අපි ඔයාට එහෙම නෙවෙයි ඔයාගේ ගැප් එක වැඩි. තේරෙනවද? මම පොඩි කතාවක් කියන්න. හරි? හොඳට අහගන්න. හරි? බලමු කී දෙනෙක්ට මේ කතාව දන්නවද කියලා. මේක දන්නවා කියන්නේ හරි. ඒකට ඔයාලා 90ක් විතර දක්ෂයි කියලා හිතා ගන්න පුළුවන්. හරි? අපි බලමු මේ පන්තියේ දක්ෂයෝ කී දෙනෙක් ඉන්නවද? හරි? 11 වසර කතා කිව්ව එකෙක්වත් දන්නේ. දක්ෂයෝ නේ. හරි? ඔයාලා 10 වසර කීයක් ඉන්නවද කියලා? ඉන්න. තියෙන්නේ නැහැ. මේක කොට අල්ලගන්න. හරි? හරිද? ඔන්න දැන් කතාව කියන අහගන්න. දැන් එක මිනිස්සෙක් ඉඳලා තියෙනවා ලංකාවේ. මේ ලංකාවේ වෙච්ච සිදුවීම. ඇත්ත සිදුවීම. ලංකාවේ එක්කෙනෙක් ඉඳලා තියෙනවා. එයා මොකද කරලා තියෙන්නේ? කට්ටියට එන්න කියලා ලංකාවේ අයට. එයා කියලා තියෙනවා මේ එන්න මම ඔයාට ඇතිතරම් සල්ලි දෙන්න. එයා සල්ලි ඇතිතරම් දෙනවා. එනේ හැම එකම කියනවා වැඩක් නැහැ. මට ඕනේ නැහැ. මට ඕවා කරන්න බෑ. එතන මෙච්චර සල්ලි මොනවා කරන්නද? මට පොඩි ගාණක් හම්බුණා නෑද? එහෙම කියලා කිව්වා. ඒත් මේ මිනිස්සයා වැඩේ අතහැරලා නැහැ. හරි. එයා මොකද කරලා තියෙන්නේ? යම් කිසි ක්‍රියා, ඒ කියන්නේ යම් කිසි වැඩපිළිවෙලක් පටන් ගන්නවා. හරි. එයා ගත්ත එක වැඩපිළිවෙලක් තමයි එයා හදලා තියෙන ලොකු බිල්ඩින්. හරි. ලංකාව පුරාම එයා බිල්ඩින් හදවලා. හරි. මේ මිනිස්සයා හිටපු කාලේ තමයි ඉංග්‍රීසි මේ ලංකාව පාලනය කරන්නේ. හරි. ඉංග්‍රීසි ලංකාව පාලනය කරපු කාලේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. හරි. කට්ටියට යා මොකද කරලා තියෙන්නේ? බිල්ඩින් හදලා දීලා තියෙනවා. හරි. බිල්ඩින් හදලා බිල්ඩින් ගානේ ගිහිල්ලා කියනවා. දැන් මෙයාට හැම බිල්ඩින් වලටම යන්න බෑනේ එක දවසේ. මෙයා එතකොට කට්ටිය වැඩට අරන් වැඩ කරන කට්ටියට කියලා තියෙනවා. ඔයාලා මෙන්න මෙහෙම මිනිස්සු ටිකට මොකද්ද කරන්න ඕනේ? සල්ලි දෙන්න. හරි. එයාලා දැන් වැඩට ගත්ත කට්ටිය යාලා අර විදියට මොකද්ද කරන්නේ? කට්ටියට කියන්නේ ගෙවල් ගානේ ගිහිල්ලා කියනවා ඔයාට මෙච්චර කෝටි ගාණක් සල්ලි හම්බ වෙනවා. ඔයා එනවා. එන්න බෑ කියලා. හරි. ඔයා කරන්න බෑ. සල්ලි එපා. මට දැන් දවසක රුපියල් 5ක් වගේ හම්බ වෙනවා. ඒ දවස්වල. හරි. ඒ රුපියල් 5 හොඳටම ඇති මං කාලා බීලා ආතල්ල ගිහින්. එතන ඔය කෝටි ගණන් මට වැඩක් නෑ මහත්තයා කියලා කියනවා. හරි. ඒත් දැන් මේක අතාරින්නේ නෑ මෙයා. හරි. දැන් මේක වැඩේ කියන්නේ දැන් මෙයා ගිහිල්ලා කිව්වොත් නේ මේක ගණන් ගන්න නැත්තේ. තේරෙනවද? දැන් එයා මොකද කරන්නේ? දැන් ඉංග්‍රීසින්නේ පාලනය කරන්නේ. ඉංග්‍රීසි රජේ ආණ්ඩුකාරවරයා ගාවට ගිහිල්ලා කියනවා ඔයා මට මෙන්න මේ සල්ලි ටික බෙදලා දෙන්න උදව් කරන්න. හරි. එතකොට ඒක අහුවම ආණ්ඩුකාරවරයා කියනවා අවුසර පිස්සුද මේ නිකන් මුණ්ඩ සල්ලි දෙන්නේ? එහෙම කියලා කියනවා. කිව්වම කියනවා නිකන් සල්ලි දෙන්න ඕනේ නැහැ. හරිද? අපි යාලට සල්ලි දුන්නොත් ආපස්සට යාලා ඔයාලට ලොකු ආදායමක් අරන් දෙනවා. තේරෙනවද? දැන් සල්ලි දැන් මම හිතන්නේ මං ගාව රුපියලක්වත් නැහැ. හැබැයි මං දවසකට රුපියල් 5ක් හම්බ කරනවා. නේද? ඒ මිනිස්සු ඒකනේ කියන්නේ.
අංගා රුපියලක් කරන්නේ අපි මම දවස් රුපියල් 5ක් හම්බ කරනවා. එහෙනම් උඩ කෝටියක් දුන්නොත් උඩ කෝටි 5ක් හම්බ ගන්න පුළුවන්. අන්න ඒක කියනවා ආණ්ඩුකාරයෙක් තමයි අම්ම නැත්තේ තමයි. ඒ වැඩේට මම කැමති මාත් එන්න රාජ්‍ය අනුග්‍රහය දෙනවා දීලා කියනවා. රජයේ කට්ටිය ආවලා කියනවා උඹලට සල්ලි දෙනවා වරින් කියලා. හරි. එතකොට මොකද වෙන්නේ? එක එක එනවා. එන්න ගන්න. රජයෙන් කියන්නේ. දෙරනද? ඊටසේ කිව්වට පස්සේ වැඩේ යනවා සල්ලි ටික ටික කියන්නේ ආපු ගමන් සල්ලි දෙන්නේ නැහැ. ටික කාලයක් ගියාට පස්සේ යාට සල්ලි හම්බ කරගන්න පුළුවන්. තේරෙනවද? ටික කාලයක් යනවා. දැන් අර වැඩට ගත්ත මතකද මිනිස්සයා අක්කිය මුලදී. එයාලට දැන් සල්ලි ගෙවන්නේ නැහැ. එයාලා නිකන් තමයි වැඩ කළේ මුලදී. ටික කාලයක් යනකොට ආණ්ඩුකාරවරයාට එයා කතා කරලා කියනවා මෙහෙමයි මේ අර වැඩට ඉන්න කට්ටියට අපි සල්ලි දුන්නේ නැත්තම් එයාලා මේක දිගටම කරන්නේ නැහැ. අපි ඒ නිසා එයාලටත් කීයක් හරි දෙන්න ඕනේ. එතකොට ආණ්ඩුකාරවරයා කියන කවන්නේ කෝටි ගාණක් කෙනේකනේ. අවුන්ට කීයක් හරි දෙමු කියලා කැමතියි. ඊට පස්සේ ඔන්න ඒ අර වැඩ කරන කට්ටියටත් චූටි පඩියක් ගෙවනවා. මාසෙට පොඩි පඩියක් ගෙවනවා. හරි. ඒකත් ෂුවර් නැහැ. ඒ කියන්නේ හැම මාසෙම හම්බෙන්නේ නැහැ. සමහරට හම්බෙනවා, ආවට හම්බෙන්නේ නැහැ. ඒකත් ප්‍රශ්නයක්නේ. ඊට පස්සේ මේ අර පුද්ගලයා මොකද කරන්නේ? ආයෙ ප්ලෑන් කරනවා. ප්ලෑන් කරලා කියනවා. ඔයා මේක අර මාසෙන් මාසෙට එක මාසයක් දෙනවා ඊළඟ මාසෙ දෙන්නේ නැහැ. එහෙම කළොත් ඔයාට මේ වැඩ පිළිවෙල කරගෙන යන්න බෑ. ඔයාට පාඩුවක් වෙන්න පුළුවන්. දැන් ඔයා ලොකු ගාණක් ආයෝජනය කරලා තියෙන්නේ. තේරෙනවද? ඔයා මහන්සි වෙලා තියෙනවා. දැන් මේකේ වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒකට ඔයා සල්ලි හරියට ගෙවුවේ නැත්තම් මේ වැඩේ නතර වෙන්න පුළුවන්. තේරෙනවද? ඊට පස්සේ අර ආණ්ඩුකාරවරයා කියනවා හරි. ගහනවා නීතියක්. හැම මාසෙම අනිවාර්යෙන් මෙන්න මෙච්චර 20000ක් ඒ වැඩ කරන කට්ටියට ගෙවනවා. ඊට පස්සේ ඔන්න ලස්සන වැඩේ යනවා. එහෙම වැඩ ටික ගිහිල්ලා අවුරුදු 10ක් විතර යනකොට මොකද වෙන්නේ? ලංකාවේ පළවෙනියටම මොකද වෙන්නේ? පළවෙනියටම O level විභාගේ පාස් වෙන පිරිසක් එනවා. O level විභාගේ පාස් වෙන පිරිසක් එනවා. හරි. එතකොට ලංකාවේ 1900 අපි කතා කරන්නේ 60 ගණන් වගේ. හරි. 1960 ගණන් වගේ හිතන්න. වගේ කාලෙදී මම දැන් පළවෙනි O level විභාගේ පාස් වෙන සෙට් එක එනවා. හරි. ආවම එයාලා දැන් ඉගෙන ඉවරනාට පස්සේ දැන් අර පුද්ගලයා සල්ලි දෙනවා කිව්වනේ. දැන් එයා ගාවට යනවා. ඊළඟ අහනවා කො ඔයා දැන් අවුරුදු 10ක් අපි මේකේ වැඩ කළා සල්ලි නැහැ. එතකොට එයා කියනවා මම ඔයාලට සල්ලි දෙනවා කියලා කිව්වට ඒක මම ඔයාලට දෙන්නේ නැහැ. ඒ සල්ලි ඔයාලා තමයි හම්බ ගන්න. තේරුණාද? එහෙම දී වෙච්ච එක්කෙනෙක් තමයි කවුද? සරත් ගුණපාල කියලා අහලා තියෙනවද? නැද්ද? හරි ડોක්ටර් සරත් ගුණපාල. තේරෙනවද? NASA එකේ පළවෙනිම විද්‍යාඥයෙක්. තේරෙනවද? NASA අහලා තියෙනවනේ. NASA ආයතනයේ එයා ලංකාවේ NASA ආයතනයේ පළවෙනි විද්‍යාඥයෙක්. හරිද? ලංකාවේ කියන්නේ ආසියාවේ එයා තමයි කියන්නේ ඒ NASA එකේදී ඉන්න හැම විද්‍යාඥයන්ගෙම එයා තමයි ඉහළම එක්කෙනා. තේරෙනවද? එයා තමයි ඒකේ අන දෙන්නේ බලන්නේ හැමදේම. තේරෙනවද? එතකොට ඒ විද්‍යාඥයා ආවේ කොහොමද? අන්න අර පුද්ගලයා නිසා. දැන් මට කියන්න කවුද ඒ පුද්ගලයා? සල්ලි දෙනවා කියලා එන්න කියලා ඔච්චර දෙයක් කරපු ඒ පුද්ගලයා කවුද? කවුද? ඔයාලා දන්නේ? ඔයාලා දන්නේ? නෑනේ කාලේ. ඉංග්‍රීසි ආණ්ඩුකාර කාලේ. කවුද කියන්නේ? කවුද කියන්නේ? කවුද යා? දැන් ඔච්චර දෙයක් කරලා තියෙනවා. එයා සෑහෙන දෙයක් කළා. තේරෙනවද? එයා ඒ දේවල් කරපු නිසා තමයි අද ඔයත් මෙතන ඉන්නේ, මාත් මෙතන ඉන්නේ, මේ හැමෝම මෙතන ඉන්නේ. මේ දේවල් එහෙම තියෙන්නේ එයා නිසා. කවුද? එයා විද්‍යාඥයෙක්. එයා සාමාන්‍ය මිනිස්සෙක්. කවුද? තව ටිකක් මම කතාව කියන්න හරි. දැන් කාලයක් යනකොට දැන් ඔහොම යනවා හරිද? දැන් එහෙම අහගන්න. දැන් එහෙම ඉන්නවා. දැන් ඒ වගේ ළමයි යනවා. ළමයි ගිහින් ඉගෙන ගන්නවා. හොඳ අධ්‍යාපනයක් ලබනවා. හොඳ තැන් වල ගිහිල්ලා වැඩ කරනවා. වැඩ කරලා ලොකු ගණන් වලින් සල්ලි හම්බ කරනවා. ඔහොම යනවා. හරිද? යනකොට දැන් අර වැඩේ පටන් ගත්ත මිනිස්සයා
අවුරුදු 60 ගාණක් විතර යනකොට දැන් එයා වයසට. ඉතින් යනවානේ. වයසට ගියාට පස්සේ එයාව කවුරුත් ගණන් ගන්නේ නැහැ. එයාව කවුරුත් ගණන් ගන්නේ නැහැ. එයා ලෙඩ වෙනවා. හරිද? ලෙඩ වෙලා එයාගේ මොකක් හරි හાર્ට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා එයා කොළඹ ජාතික රෝහලේ ඇඩ්මිට් වෙනවා. හරි. ඇඩ්මිට් වුණාට පස්සේ එයාට රුපියල් 500ක් ඕනේ ශල්‍ය කර්මයක් කරන්න. කීයක්ද? රුපියල් 500. හරි. එයා ඒ ශල්‍ය කර්මය කරන කාලේ වෙනකොට සාමාන්‍යක මිනිස්සෙක් ගාව රුපියල් 10000ක් 20000ක් වගේ තියෙන කාලේ. 500ක් කියන්නේ පොඩි ගාණක්. හරි. සාමාන්‍ය ඒ ශල්‍ය කර්මය කරන්න 500ක් කියන්නේ මේ කාලේ වගේ 20000ක් වගේ කියලා හිතාගන්න. එයා 20000ක්. 500ක් ඕනේ. කවුරුත් නැහැ යාට 500ක් දෙන්න. හරි. එතකොට මෙහෙම ඉන්න අය සති දෙකක් විතර එයා හොස්පිටල් එකේ ඉන්නවා. ඉඳලා එයා හෙට මැරෙනවා. අද මැරෙන්න කලින් දවසේ එයාට එකපාර හුස්ම හිර වෙනවා. හරි. හුස්ම හිර වෙනවා හොස්පිටල් එකේ. හුස්ම හිර වුණාම එහා පැත්තේ ඇඳේ දැන් එයා ඉන්නේ ඇඳක. එහා පැත්තේ ඉන්න එකා ඉන්නේ ඇඳේ බිම. හරිද? ඒ දුව අර ඒ කාලේ පොඩි උස් පහත් බේදයක් තිබ්බනේ. ඒ කියන්නේ අරයා සේවකයා මෙයා එහෙම නෙවෙයි. සල්ලි තියනවා. එයා උඩ ඇඳේ ඉන්න අරයා බිම ඉන්නවා. මෙයාට හුස්ම හිර වෙනවා. අර ඇඳවල වල ඉන්න එකෙක්වත් මෙයාව ගණන් ගන්නේ නැහැ. හරි. ડોක්ටර්ස්ලාත් ඉන්නවා. වැඩි ගණන් ගන්න නැහැ. අර බිම ඉන්න මිනිස්සයා මොකද කරන්නේ? වතුර වීදුරක් ගෙනල්ලා එයාට දෙනවා. ඒ වතුර ගියා බොනවා. දීලා ඊට පස්සේ එයාගේ අර හුස්ම හිර වෙන එක අඩු වෙනවා. අඩු වුණාම අහනවා. ඔයා කවුද? ඔයා ඉගෙනගෙන තියනවාද කියලා. අර මිනිස්සයා කියනවා නෑ කියලා. ඊට පස්සේ අර ඇඳේ ඉන්න පුද්ගලයා කියනවා ඔයා ඉගෙන ගත්තේ නැති නිසා තමයි ඔයා මට වතුර වීදුරක් හරි දුන්නේ කියලා. තේරෙනවද? එයා වතුර වීදුරක් දීලා තියන්නේ එයා ඉගෙන ගත්තේ නැති නිසා තමයි වතුර වීදුරක් දුන්නේ. එතකොට අපි මේ කතා කරන පුද්ගලයා කවුද? CWW කන්නංග. තේරෙනවද? එයා තමයි නිදහස් අධ්‍යාපනයේ පියා. හරිද? නිදහස් අධ්‍යාපනයේ පියා කියලා අහලා තියෙනා නේද? හරිද? ඒතොර නිදහස් අධ්‍යාපනයේ දුන්නේ එයා තමයි. හරිද? හැබැයි එයා මැරෙනකොට එයා නිදහස් අධ්‍යාපනයේ දුන්නේ නිදහස් අධ්‍යාපනයේ ගත්ත එකෙක්ව එයාට වතුර විදුරක්ව දුන්නා. තේරෙනවද? එතකොට මම කිව්වේ අපි යාට සායන්න කලගුණ සලකන්න ඕනේ. තේරෙනවද? ඇත්තටම මම ඒ කාලේ ඉපදිලා හිටියේ නෑනේ. මට බැරි වුණා. හරිද? මට බැරි වුණා 1900 ගානක් අපි දන්නේ නෑනේ. අහලවත් නෑ. හරිද? හැබැයි යා මැරෙන්න අන්තිම මොහොතේ යා කියනවා මට වතුර වීදුරුවක් නැති වුණාට කමක් නැහැ. මම අනිත් මිනිස්සුන්ට ගොඩක් දේවල් දීලා තියෙනවා. මට ඒ ඇති කියලා තමයි මැරෙලා. හරිද? ඒකට මං කියද්දි ඔයාලා මං හිතනවා ඔයාලා දැන් පොඩි දුකක් වගේ එනවා ඇති කියලා. මම දන්නේ නැහැ ඔයාලා එනවාද කියලා. හරිද? හරි. මම ඒක තමයි කිව්වේ මේ මම උගන්වන්න ඕනේ ළමයින්ට. ඉස්සොන් උගන්වලා යන්නේ. ඉස්සන් ගොඩේ කියලා මේ කතා කිව්වා කියලා නෑ නේද? උන් තවත් තියනවා. හරි. තේරෙනවද? මම කිව්ව කතාව ඔයාලට තේරෙනවද? හරි. එතකොට එච්චර ශ්‍රේෂ්ඨ කාර්යයක් කරපු පුද්ගලයාට මේ රට දුන්නේ අන්තිමට මොකද්ද? නිකන් අර අනාථයෙක් වගේ මරණයක්. තේරෙනවද? ඒ වුණාට සේවාවක් කරන පුද්ගලයෙක් කවදාවත් සමාජය ගැන බලාපොරොත්තුවක් තියාගන්නේ නැහැ. හරිද? අද මේ ඇවිල්ලා ඉන්න මම අර පිටිපස්සේ ඉන්න එක්කෙනා සහ ඔය මේ ස්කෝල්ඩ් ඇවිල්ලා දේවල් කරන හැමෝම අපිත් එහෙම තමයි. හෙට අපි මේ පාරේ වැටලා මැරෙන්න හිටියත් ඔයාලගේ වතුර වීදුරක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. තේරෙනවද? හැබැයි අපි ඔයාලට දෙයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ හැම වෙලේම. තේරෙනවද? අපි හිතනවා වතුර වීදුරක් දුන්නේ නැති වුණාට ඔයාලා අර ලෙවල් එකේ දෙයක් කරගනි කියලා. මොකද්ද? ඕන තරම් ඇඳවල් වල හිටියනේ ගොඩක් අය. යා කියනවා. හරිද? ඇඳවල් වල එයාට සමානව වාඩි වෙලා හිටපු අය හිටියා. ડોක්ටර්ස්ලා ඉන්නද? හොස්පිටල් එකක් තියෙනවා. ડોක්ටර් කෙනෙක් නැතුව හොස්පිටල් තියන්නේ නැහැ නේද? එතකොට ඒ ડોක්ටර් බිහිුනේ අර මිනිස්සයා හොයාගත්ත නිදහස් අධ්‍යාපනයෙන් තමයි. හැබැයි ડોක්ටර්වත් එයාලව බැලුවේ නැහැ. තේරෙනවද? අනිත් රුපියල් 500ක් කියන එක මොකද්ද කියන්නේ නේද? සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්ගේ පඩිය ඒ දවස්වල 25000ක් විතර තිබ්බා. උන්ට රුපියල් 500ක් කියන්නේ මොකද්ද නේද? ඌව දීලා නැහැ. හරිද? හේතුව ඒ මිනිස්සයා කවදාවත් එයා තමයි CWW ගණන් කර කියලා කොහෙවත් එයා කියලා නැහැ. එතන එයා ගිහිල්ලා හොස්පිටල් එකේ වුණොත් එයා නම දෙන්නේ කන්නන් කර කියලා. CWW කියලා දාපු ගමන් දැනගන්න ඕනේ. ඒ නිසා එයා එහෙම කැමති නැහැ. එතන එයා පාවිච්චි කළේ කන්නන් කර. එතන කන්නන් කර කිව්වට දන්නේ නැහැ. හේතුව
අපේ රටේ තියෙන එක ප්‍රධාන වැරද්දක් තමයි. සවයකට ඇවිල්ලා මොකක් හරි කළොත් ඒකේ කරපු වෙලාවෙම අමතක කළා. ඒ ගතිය නැති කරේ නැත්තම් කවදාවත් ඔයාලට අනාගතයේදී ඉතිහාසයක් නැහැ. CWW ගණන්කර කියන්නේ ඊට අවුරුදු 100කට විතර කලින් ඊට පුද්ගලෙක්. දැන් අද මම එයා ගැන කතා කරනවානේ. ඇයි ඒක තමයි ඉතිහාසය කියන්නේ. නේද? හෙට මම මැරිලා ගියාට පස්සේ දවසක්වත් ඔයාලා කතා කරන්නේ නැහැ මං ගැන. ඇයි ඒ? අච්චර දෙයක් කරපු එක අවුරුදු 100කින් පස්සේ ඔයාලා මතක නැත්තම් මම කරන දේ මොකක්ද එයාත් එක බලද්දි නේද? පොඩි දෙයක් නේ කරන්නේ නේද? මම ඔයාලට මේ ලොකු දේවල් කරන්නේ නැහැ. හරිද? හැබැයි ඒක වැරදි. තේරෙනවද? මම කරන්න හොඳ නැහැ. තේරෙනවද? අනිත් එක ඔයාලා මං හිතනවා මේ කාටුන් බලලා තියනවාද? කාටුන් බලන්නේ නැද්ද? හරි පොඩි කාලේවත් කාටුන් එකක් බැලුවේ නැත්තම් ළමයි නෙවෙයි. හරි? ඊට අමතරව ඔය මේ තමිල් ෆිල්ම් හැම බලනවා. හරි. බලන්නේ හැම ෆිල්ම් එකකම හැම කාටුන් එකකම එයාලා ඒ ෆිල්ම් එකේ එයාලා ප්‍රධාන වශයෙන් ප්‍රොමෝට් කරන එක මූණක් තියෙනවා. අවුත්. මං කියන්නේ මේ නළුවා ගැන නෙවෙයි. අච්චර. ඒ වීඩියෝ එකේ එයා ප්‍රොමෝට් කරන ඒ ඉන්දියාව ප්‍රොමෝට් කරන එක කැලලක් තියෙනවා. මොකද්ද? මහත්මා ගාන්ධි අහලා තියෙනවා. හරි. මහත්මා ගාන්ධිගේ ෆොටෝ එකක් අනිවාර්යෙන් හැම තමිල් ෆිල්ම් එකකම හැම තමිල් මේ කාටුන් එකකම යාළගේ පිටිපස්සේ බිත්තිය තියෙනවා. ගොඩක් ඔය පොලිස් ස්ටේෂන් වල එහෙම සීන් යනකොට පොලිස් ස්ටේෂන් එකේ උඩම තියෙන ෆොටෝ එක. හැම ඉන්දියාවේ හැම ඉස්කෝලේකම පොඩි ලොකු හැම එකම වගේ මහත්මා ගාන්ධි ෆොටෝ එකක් තියෙනවා. මේ ඉස්කෝලේ මට කියන්නේ CWW කණ්ණංගරේ ෆොටෝ එකක් ඔයාලා දැකලා තියෙනවා. ඒ කියන්නේ මේ අනාගත පරම්පරාවේදී අපි Gen Z, Gen Alpha, Gen Beta මොකාවත් හරි පව්කාරයෝ ටිකක් තමයි. මම ඉගෙන ගන්න කාලේ මට ඇත්තටම මේ කතාව කිව්වේ නෑ කවුරුත්. මම උතන වාඩිලා ඉද්දි මෙහෙම කවදාවත් මට කිව්වේ නෑ. මම ඉස්සරහට ගිහලා උසස් අධ්‍යාපනය හදාරද්දි මම පොත්පත් පරිශීලනය කළා. පරිශීලනය කරද්දි අපි හැම වෙලේම ඉගෙන ගන්න දැන් ඔයාලා කොච්චර ඔය බයිලා ගැහුවත් හරිද? ඔයාලා ලොකු විශ්වවිද්‍යාලවල ගියාට පස්සේ ඔයාලට ගොඩක්ම පාවිච්චි කරන්න වෙනවා පොත්. හරිද? ඔයාලා ලයිබ්‍රරි වලට ගිහලා පොත් කියවන්න සිද්ධ වෙනවා. හරිද? කියවද්දි මම කියවපු ගොඩාක් පොත් මම කියවුවේ CWW කණ්ණංගර කියන ඒ නම ඉස්සරහ විඩුවේ අනිවාර්යෙන් තියෙනවා. තේරෙනවද? يعني ඉස්සර කාලේ කතුවරේ කොහොනාරි පොතක් ලියද්දි එයා හැම වෙලේම CWW කණ්ණංගරේ ස්තුතිවන්ත වෙනවා. තේරෙනවද? මගේ වාසනාවට මටත් කියවන්න උනේ අර පරණ පොත්. හරිද? මම හදිස්සියට ඔයාලගේ වයසේ ඉඳලා තව අවුරුදු 5කින් 10කින් කැම්පස් ගියා නම් මට කියවන්න එන්නේ මේ කාලේ ඉන්නනේ කතුවරේ. ඒ කාලකන්නින්ගේ පොත්. තේරෙනවද? ඇත්ත කතාව. හරිද? හේතුව දැන් ඉන්න කිසිම කතුවරේ CWW කණ්ණංගරට ස්තුතිවන්ත කරන්නේ නැහැ. ඒක වැරදි. ජාතියක් පරිහානියටපත් වෙනවා. තේරෙනවද? ජාතියක් පිරිහෙන්නේ ඕක හේතුව. හරිද? හේතුව අපි අද මෙතන ඉන්නේ ඒ වගේ මිනිස්සුන් නිසා. ඒක දැන් අවුරුදු 100ක් යනකොට අමතක වෙනවා කියන්නේ ඒට ඔයාලා අම්මලා තාත්තලා අමතක කරන එක සාමාන්‍ය දෙයක්. නේද? හරි. ඒක වෙන්න බෑ. තේරෙනවද? මම මේ ඔයාලට කියන දේවල් තේරෙන්නේ නැද්ද කියලා මම හිතනවා. හරි. එතකොට මම දන්නේ මම ඔයාලට බල කරන්නේ නැහැ. හරිද? මම තව මාසයක් විතර වගේ මේ ඉස්කෝලේ එන්න පුළුවන්. මට ඊට පස්සේ මට එන්න වෙන්නේ නැහැ. වෙලාවක් නැති වෙනවා. කොහොමද ඔයාලා පන්ති හපන්ති? මාසයක් ඇතුළත හරිද? පුළුවන් නම් CWW කණ්ණංගරයේ ෆොටෝ එකක් ෆ්‍රේම් කරලා DTL ෆ්‍රේම් එකක් නැතුණත් කන්නේ ඔක ෆොටෝ එකක් හරි. එක ළමයෙක් රුපියල් 50ක්. දැන් ඔයා මෙයා කාපු ටික තියනවානේ. කාපු ටිකම රුපියල් 60ක් 70ක් කියලා. හරි. එතකොට එකෙක් රුපියල් 50 ගාන එකතු කළා නම් ඇති ෆොටෝ එක ගන්න. හරිද? අපේ ෆොටෝ වගේ නෙවෙයි. CWW කණ්ණංගරේ ෆොටෝ එකක් දෙන්න කියලා ෆොටෝ මේක ගිහලා ෂොප් එකට ගිහුවොත් ඌ නිකන් උනත් දෙන්න පුළුවන් සමහරවිට. තේරෙනවද? ඒකේ ඉන්නේ අපි වගේ සෙට් එකක් හිටියොත් දෙයි ඈ. ඔයාලගේ ජෙනරේෂන් එකේ හිටියොත් 5000ක් විතර දෙන්න කියලා කියන්න පුළුවන්. හරි? කොහොම හරි සල්ලි එකතු කරලා ගහ ගන්න. හරිද?
ඒක තමයි පළවෙනිම පාඩම. දැන් නැත්තම් වැඩක් නැහැ. ඒක මම කියන දේවල් තේරෙන්නේ නැති කියලා හිතනවා. හරි. ඔය දේවල් දන්නේ නැති වුණොත් මොනවා කොච්චර ඔය ඇමරිකාවේ ජනාධිපති වුණත් වැඩක් නැහැ. අතා හොඳයි. අපි වල අක්කද? මොකද? හරි. මේ කතාවේ ගන්න පුළුවන් දේවල් තියෙනවා. හරි. ඔව් 11 වසර උන්ටත් හොයාගන්න බැරි වුණා. ඔයාලට මම කිව්වට මට කියන්න ගියා. කිසර කියන්නේ මං කිව්වට. සංගෝම දක්ෂයෙක් අපි ගාම ඉඳලා. හරි. තේරෙනවද? කොහොම හරි මම කියන දේවල් ඔළුවට ගන්න. හරිද? පළවෙනිම දේ. හරිද? පළවෙනිම දේ මතක තියාගන්න පුළුවන්. මම බල කරන්නේ මේ දේවල්. ඒක ඉතින් ඔයාගේ අනාගතේ ඔයාමත්. හරිද? වැඩක් නැහැ. ඉස්කෝලේ ඉවරනා හැමදාම ඔයාලේ පන්ති පාටියට ඉන්නනේ. එයාට වඳින්න. හරිද? තේරෙනවද? අතන ඉන්න ප්‍රින්සිපල් එයාටත් වඳින්න. හරිද? වැඳලා තමයි එළියට යන්නේ. තේරෙනවද? ඒක තමයි හොඳ පුරුද්ද. තේරෙනවද? මම කියන්නේ තනිම කියලා වඳින එක නෙවෙයි. තේරෙනවද? පන්තියක් විදියට කියලා දෙන්නට වැඳලා යනවා. ඒක පුරුද්දක් විදියට තියාගන්න. තේරෙනවද? දෙක CWW මන්නංගර කියන නම පොතේ ලියාගන්න, ලියාගෙන යටින් ලියාගන්න. නිදහස් අධ්‍යාපනයේ පියා. තේරෙනවද? ඊළඟට මාසයක් ඇතුළත කොමාරි සල්ලියක් එකතු කරලා උඩ ෆොටෝ එකක් ගහන්න. තේරෙනවද? නැත්තම් ඒ මිනිස්සයා පව්. තේරෙනවද? එයා පව්. තේරෙනවද? එයා සෑහෙන්න දේවල් ටිකක් අපිට කරලා තියෙනවා. තේරෙනවද? ෆාදර් ඔය ඔයාලගේ ටීචර් දැන් ඔයාලේ පන්ති පාටියට එනවනේ පන්තියට. ආවම එයාගෙන් අහන්න ටීචර් කවුද CWW කන්නම් කරගෙන. හරිද? මම දන්නේ එයා දන්නවද කියලා. හරිද? අහලා බලන්න. හරිද? අන්නනම් එයා කියයි. හරිද? තේරෙනවද? ඒව නැත්තම් ඉතින් අර කියන්නේ කතාව yaadiන්නේ කියන්නේ. ඒක අනිවාර්යෙන් වෙන්නේ නැහැ. තේරෙනවද? අපේ රටේ මෙච්චර ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකයි. හැම ලෝකෙම හැම රටකම ඉතිහාසය කියන එක යාලා හැම වෙලේම උඩින් තියන් ඉන්නේ. තේරෙනවද? අපේ රට මොකද කළේ? ඉතිහාසය කියන එක ඉතිහාසයේ පොතට දාලා යටින්. තේරෙනවද? ඉතිහාසයේ පොතේ විතර ඉතිහාසය තියෙන්නේ. ෆිල්ම් එක ඔයාලා දකින්නවද? ෆිල්ම් එක CWW ගන්නගේ මූණ දැකලා තියෙනවද මේ ලංකාවේ ෆිල්ම් එක? හරිද? වෙන රටවල් වල උන්ගේ පුණුත් මම දකිනවා. දැන් යනවනේ සුපර් ශිවා අර මේවා යනකොට නේද? සුපර් ශිවා කාටුන් එකේ නම මහත්මා ගාන. පිට වැඩක් නෑ නේද නේද? වෙන රටක ඉන්නේ. ඒවත් අපි බලමු. හරිද? සමහරකට ඩොනල්ඩ් ට්‍රම්ප්වත් පෙන්නනවා. හරිද? කාටුන් චරිතයක් විතර ඌත් ඇවිල්ලා. හරිද? මේ දැන් ඉන්න වර්තමාන ජනාධිපතිවත් පෙන්නනවා. CWW කන්නංගර කොහෙවත් මම දැකලා. දැන් මේ ලංකාවෙන් මම යාව දැක්කේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බිල්ඩිම මේ ඉස්සරහා තියෙනවා. ඉස්සරහා CWW කන්නංගර මහත්තයාගේ ප්‍රතිමාවක් තමයි හදලා තියෙන්නේ. එතන විතරයි එයාගේ ප්‍රතිමාව මම දැකලා තියෙන්නේ ලංකාවේ. වෙන කොහෙවත් දැකලා නැහැ. ආවේ තියෙනවා කෞතුකාගාරේ. කෞතුකාගාරේ ෆොටෝ එකක් තියෙනවා. තැන් දෙක. හැබැයි තැන් දෙකක ඉන්න ඕන මිනිස්සෙක් දෙයක් නැහැ. අපේ ගෙදර තියෙන ෆොටෝ එක. මගේ කාමරේ මගේ ෆොටෝ එකක්වත් ඇත්තටම නැහැ. මම කියන්නේ නැහැ. එයාගේ ෆොටෝ එක මම අරන් ෆ්‍රේම් කරලා දාලා. මට ඉතින් පුළුවන් දෙයක් කරන්න බෑ නේද? මටත් යාදින්න පුළුවන්. ඒ නිසා මම ෆොටෝ එකක් ගහලා රුපියල් 650 දීලා ෆ්‍රේම් කරලා එල්ලලා දෙනවා. හරි. උඩි එකක් සාමාන්‍ය එකක්. හැමදාම උදේ නැගිටිද්දි එයාගේ මූණ තමයි දකින්නේ. හරි. කරනවා. නෑ මේකනේ උන් මැරිලා දැන් වෙන එකෙක් කියලා හරි ඉපදිලා එක් හරි වෙලා ඉපදිලා ඇතිනේ. ප්‍රශ්නයක් නෑ. අද මම මේ අධ්‍යාපනයේ මෙහෙම සාර්ථක වෙලා නේද? මෙච්චර දේවල් කරන්නේ එයා නිසානේ නේද? එයා දුන්න දේ අපි අමතක කරන්න හොඳ නැහැ. තේරෙනවද? එතකොට අපි ඒවා තමයි අපි ඉගෙන ගන්න ඕනේ දේවල්. එතකොට තමයි දැන් ඔයාගේ ඊළඟ පරම්පරාවට ඒක කියනවා. ඊට පස්සේ පරම්පරාවට කියනවා. තේරෙනවද? ඔය මේ ඉතිහාසය ඉස්සරහට යනවා. නැතුව මේ ඉතිහාසයේ පොතක දාන්න ඕනේ නැහැ. නේද? ඒ දේවල් හරියට කළා නම් පොතේ තියෙන්න ඕනේ නැහැ. පොතේ තියෙන හැම එකම ඔයාලේ ඔළුවේ තියෙනවා. පොතේ තියෙන හැම එකම ඔළුවේ නැහැ. නේද? දැන් ඔය අපි කියනනේ මේ කියන්න බලන්න මේ බලමු මේක දන්නවද කියලා. ලංකාවේ තිබිලා තියෙනවා මේ වැව. හරි. ඒක වැවක් තිබිලා තියෙනවා. ඒ වැවෙන් ගම් 500ක් වතුර වගේ.
හරි. ගම් 500ක් වතුර අරන් දින වැව. ඒ වැව හදලා තියෙන එක්කෙනෙක්. තනි පුද්ගලෙක්. කවුද? බුලත ඒක හැදුවේ කොයි වැවද හැදුවේ? සොරබර වැව. ඒ සොරබර වැව හැදුවේ බුලත. හරිද? බුලත කියන යෝධයා තමයි හැදුවේ. ඒක ගම් 500ක් එකේ වතුර අරන් තියෙනවා. හොඳයි මේ ළමයා ඉතිහාසය දැනන්න ගන්න. තේරෙනවද? ඒ සමහරක් වෙලාවට අපි එහෙමයි හරිද? මුලදී මූ හොඳට ඇවිල්ලා තියෙනවා. හරිද? මගදී තමයි මූ බස් එකෙන් පැනලා තියෙන්නේ. ඒක තමයි ඒතර ප්‍රශ්නේ. මුලදී බස් එකේ ඇවිල්ලා තියෙන්නේ. මිනිහා මගදී බස් එකෙන් පැනනවා. හරි. නැත්තම් උත්තර දෙයක් දන්නේ නැහැ නේ. හරි. ඒක තමයි ඒවා හදාගන්න දෙන්න. අපි ගෙන් දාන්නට යන්නේ. මගේ කඩේ ගෙලක් නැහැ හදා කියලා. පණහම ගොඩ දාන්න කාටවත් බෑ. සක්කරාවත් එක්ක ගන්න බෑ. අපි යම්කිසි අපි බස්සදී මට තේරෙනානේ. යම්කිසි පිළිසක් අවදාන යොමු කරනවා කියන්නේ. හරි. ඒක ඇයි? ඒ පිළිස මෙහෙම දැන් කියනවා උනාට කියනවා නේද? දැන් ඔයාට දීනියක් තියනවා නම් ඉංජිනේර කෙනෙක් වෙලා මේ වගේ බිල්ඩින් හදනවා කියලා ඔයාට ඉතින් කියන්න පුළුවන්. එයාට ඉතින් ආසාවක් නැත්තම් බිල්ඩින්ක් හදලා මේ ලස්සන විදියක් දෙනවා කියලා මට වැඩක් තියෙනවා. ඔයාලගේ කරුණ. එදා කියන්නේ අරුමෙන් යාගේ ජීවිතය අත. අපි ඉස්සර මට යනවා ආවසෙන් මගේ අනාගත බලාපොරොත්තු විද්‍යාඥයෙක්. හරි. ආයවාසෙන් මම දැනගත්තා අවුරුදු 40ක් විතර යනවා විද්‍යාඥයෙක් වෙන්න කියලා. හරි. ඊට පස්සේ මම ඊට වෙනස් කරා. හරි. ආයවාසෙන් මම ඊට සිවිල් ඉංජිනේරියක් වෙන්න. හරි. 8 වසර විතර ගියාට පස්සේ මම දැනගත්තා සිවිල් ඉංජිනේරියක් පාට්ට කරු අර වෙලී ඉන්න ඕනේ. හරි. ආයෙත් වෙනස් කරා. හරි. 10 වසර විතර මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර වෙනවා කියලා කීනියක් හදාගත්තා. මම සොෆ්ට්වෙයාර් ඉංජිනේරියක් කරනවා. හරි. අපේ අලුතෙන් මම සොෆ්ට්වෙයාර් මාස 10ක් තුනේ. ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් මේ හිමින තුන එකතු කරන්නේ යමා. හරි. මගේ හතරවෙනි ඉන්නේ තමයි. මේ හිමින තුන එකතු කරන්නේ. දැන් හිමින හතරක් තියෙනවා. එකක් සොෆ්ට්වෙයාර් ඉන්නේ. ඒක තමයි මාස 10ක් මම කම්ප්ලීට් කරා. ඊට පස්සේ මගේ අතු හිමින දෙකක් එනවා. ඒ අතු හිමින දෙක ආවට පස්සේ හිමින තුනක් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ මට මේ ලංකාවේ සිස්ටම් එක අනුව ඊළඟට එකපාර කරන්න වෙනවා. හතරවෙනි හීනයක් එතකොට හදාගන්න. මේ හීන එකතු කරනවා.